හරි. මෙහා අන්නකෝ. මට දැන් චූටි ඔයා ඇත්තම කියන්න ඕනේ. හරිද? ඊයේ නෑ අක්කා කා එක්කද සිරිකිය දදා කතා කර කර හිටියේ. මේ අක්කා කතා කර කර හිටියේ නෙත්මි අක්කත් එක්කම. අනේ මේ බං අක්කා නෙත්මි අක්කත් එක්ක කතා කරන විදියයි අක්කා වෙන එකෙක් එක්ක කතා කරන විදියේ වෙනස මම හුදාකාරවම දන්නවා. හරිද? මොකද අපි දැකලා තියෙනවනේ අක්කා නෙත්මි අක්කත් එක්ක කතා කරන විදිය. ඒ කතා කරන විදියට නෙමෙයි ඊයේ කතා කරනවා මට ඇහුනේ. ඒ නිසා මට කරුණා කරලා ඇත්ත කියන්න චූටි. ඊයේ අක්කා කා එක්කද නෑ ෆෝන් එකේ කතා කර කර හිටියේ. අයියෝ අම්මා අක්කා කතා කර කර හිටියේ නෙත්මි අක්කත් එක්ක. මට හොඳටම ඇහුණානේ. හරිද? අක්කා කතා කරේ නෙත්මි අක්කත් එක්ක. මට හොඳටම ෂුවර්. හරි. දැන් බොල දෙන්නගෙන් කවුරුත් මට ඇත්ත කියන්නේ නෑනේ. හරි. මේ අහගන්නකෝ. ඔයා චූටි මට දැන් ඇත්ත කිව්වොත් එහෙම මං අද රැට ඔයාට චිකන් කොත්තුවක් අරන් දෙනවා. ඒ කොත්තුවෙන් පොඩ්ඩක්වත් කවුරුත් මේ ගෙදර කට්ටිය ඉල්ලන්නේ නෑ. ඒ කොත්තුවට තනියම කන්න ලැබෙනවා. මොකද කියන්නේ? කොත්තු ඕනේද? මට ඇත්ත කියනවද මොකද්ද? අම්මා අක්කා ඊයේ රෑ කතා කර කර හිටියේ නෙත්මි අක්කත් එක්ක නෙවෙයි. අක්කා ඊයේ රෑ කතා කර කර හිටියේ සිරිමල් අයියත් එක්ක. ඊයේ විතරක් නෙවෙයි අක්කා හැමදාම රෑට සිරිමල් අයියත් එක්ක තමයි කතා කරන්නේ. එයා මට බොරුවට උගන්වනවා අම්මා ඇහුවම කියන්න කියලා. ඒ කතා කරේ නෙත්මි අක්කා කියලා. ඒ වුණාට ඒ කතා කරේ නෙත්මි අක්කා නෙවෙයි. ඒ කතා කරන්නේ සිරිමල් අයියා.